මෙතන තියෙනවා ඕන කරන දේවල් ටික මම අරගෙන තියෙනවා. ඉඟුරු සුදු ලූණු, එතකොට රම්පේ කරපිංචා, පොල් තෙල්, ඒත් එක්කම රතු ලූණු අරගෙන තියෙනවා. මේ තියෙන්නේ මස් කරි කුඩු, එතකොට ගම්මිරිස්, කහ කුඩුත් එකතු කරගන්නවා. මේ තියෙන්නේ මිරිස් කුඩු, අමුතුන පහ කුඩු, ඒත් එක්කම ලුණු තියෙනවා. මම අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා උඹලා කඩ ටිකක් වැඩිපුර. ඒත් එක්කම සූදුරු අරගෙන තියෙනවා. ඉතින් මේ රසට ඔයාලා කැමති නම් විතරක් එකතු කරගන්න පුළුවන්. සීනි අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕන. ඒත් එක්කම සෝයා සෝස් අරගෙන තියෙනවා. තක්කාලි සෝස්. ඉතින් මේ දේවල් කැමති නම් විතරයි එකතු කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන්නේ. අඹ ටික මේ විදිහට තියෙනවා. ඉතින් උයන්න පුළුවන් විදිහ අඹ වර්ගයක් තෝරගන්න. මේ තියෙන්නේ පිරිසිදු කරලා ගත්ත අඹ ටික මේ විදිහට කපලා සුද්ධ කරලා පිරිසිදු කරගන්න ඕන. දැන් මම මේකට ලුණු එකතු කරනවා. මිරිස් කුඩුත් එකතු කරගන්නවා. එතකොට 3-5 කුඩු, ගම්මිරිස් කුඩුත් එකතු කරගන්නවා. මේ තියෙන්නේ මස් කරි කුඩු, කහ කුඩු. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. අඹ කෑලි වලට 3-5 ටික හොඳට තැවරෙන විදියට මම වතුර ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික පැත්තකින් තියලා ආයෙත් එකම කියන්නනේ මම එකතු කරගත්ත මෙන්න මේ කුරුඳු පොතු එනසා කරාබු නැටි. දැන් තෙල් එක මේ විදියට රත් කරගන්න ඕන. මුලින්ම එකතු කරගත්ත සූදුරු, සූදුරු ටික හොඳට තෙලේ බැද ගන්න ඕන. ඊට පස්සේ කරදමුංග කරාබු නැටි කුරුඳු පොතු කෑල්ල එකතු කරගත්තා. ඒත් එක්කම ඉඟුරු සුදු ලූණු මේ ටික හොඳට තෙම්පරාදු කරගන්න ඕන. ඊට පස්සේ මම රතු ලූණු එකතු කරගන්නවා. මේ ටික හොඳට තෙම්පරාදු වෙන ගමන් මම එකතු කරගන්නවා කරපිංචා. ඒත් එක්කම රම්පේ ටිකත් එකතු කරගන්නවා මේ වෙලාවේදී. දැන් තියෙන්නේ හොඳට මික්ස් කරගන්න. හරි සුවඳයි මේ වෙලාවට මේ තෙම්පරාදුව. ඉතින් මේ තියෙන්නේ ලිපේ තියලා ටික වෙලාවක් යනකොට අපිට අඹ එක පේන විදිය. ඉතින් මම සෝයා සෝස් එතකොට තක්කාලි සෝස් ටිකකුත් මේ වෙලාවේදී එකතු කරගන්නවා. ඊට පස්සේ සීනි එකතු කරගන්නවා. උඹල කඩ ටිකත් මම මේ එකතු කරගත්තා. මගේ මේ වීඩියෝ එකේ නැහැ කොටස. ඉතින් මේ තියෙන්නේ එහෙම උයාගත්ත අඹ එක. දැන් තියෙන්නේ ඉතින් රස බලන්න තමයි. thank you මගේ වීඩියෝ එක බැලුවට. ඉතින් ගිහින් එන්නම් එහෙනම් හැමෝටම සුබ දවසක්.